මම නීතිඥ රජිත ලක්මාල් බොරැල්ලාසන ප්‍රධාන සංවිධායක නියෝජ්‍ය නීති ලේකම් සමගි ජන බලවේගය. ඇත්ත වශයෙන්ම මේ අද දින මාධ්‍ය හමුව තුලින් අපි අපේක්ෂා කරනවා සමගි ජන බලවේගයේ විදිහට සඳහන් කිරීම කරන්න මේ රටේ දැන් මේ වෙද්දි වර්තමානයේ ඇති වෙලා තියෙනවා ඉතාමත්ම අවිනිශ්චිත තත්ත්වයක්. මම මේ කතා කරන කාරණය කපිල චන්ද්‍රසේන මහත්මයාට අදාළව කතා කරන කාරණය ඔහු සැකකාරයෙක් කියන කාරණය ලඝුකට ගන්න එපා. ඔහු මේ රටේ ජීවත් වෙච්ච පුරවැසියෙක් විදිහට සලකලා බලන්න. මෙහිදී ප්‍රධානම කාරණය තමයි මිනිස්සෙට නඩුවක් වැටෙනවා. නඩුවක් වැටෙනායින් පස්සේ අධිකරණය විසින් කරුණු සලකලා බලලා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා සුවිශේෂ කරුණු කියලා සෑහීමකටපත් වෙලා ඔහුට අපයක් ලබා දෙනවා. අපේ ලබා දුන්නායින් පස්සේ ඔහු ගෙදර යනවා. ඔහුගේ ඥාතියෙක්ට අයත් නිවසකට යනවා කොල්ලුපිටියේ. ඒ අතරතුර අපිට දැනගන්න ලැබෙනවා මේ අප තිබ්බ පුද්ගලයෝ සුදුසු අපකාරයෝ නෙමෙයි කියලා. එතකොට ඊට පස්සේ දැන් ජනතාවගේ අපේක්ෂාව වෙන්නේ ඊළඟ දවසේදී මොහුව අත්අඩංගුවට අරගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කරලා ඔහුගේ කරුණු සලකලා බලලා එතන ඉඳලා නීති කෘත්‍ය ක්‍රියාත්මක වෙයි කියලා. එක්ක ඔහුව නැවත රිමාන්ඩ්ගත කරලා නැත්නම් සුදුසු අපකාරයෝ බාරගෙන මොකක් හරි දෙයක් වෙයි කියලා තමයි ජනතාව අපේක්ෂා කරේ. හැබැයි පහුවෙන්දා එන්නේ නිවුස් එක තමයි ඔහු සියදිවි විනාශාගත්තා කියලා. එතකොට දැන් අපි දන්නවා අපේ පක්ෂ කෙනෙක් ගෙදරකට අරගෙන යනවා කියලා කියමු කඩේකින් බඩු. මේක සම්බන්ධයෙන් යම්කිසි සැකයක් ආවොත් පොලිසිය මොකද කරන්නේ? වටේම තියෙන CCTV කැමරා ටික බලනවා. ඒ වගේම තමයි තියෙන ෆෝන්ස් ටික ඔක්කොම ටික සලකලා බලනවා. ඒව ඔක්කොම බලලා ඉවරලා ඒව ටික ඔක්කොම ජනමාධ්‍යට දීලා කියනවා මේ තැනත්තාගේ මෙන්න මේ ක්‍රියාව සම්බන්ධයෙන් මෙහෙම තමයි වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපි දැක්කේ නෑ මේ කපිල චන්ද්‍රසේනගේ මරණය මේ මොකද ආందోලනාත්මක මරණයක්. මේ මරණය සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන ෆෝන් කෝල්ස් මොනවද? ඒ වගේම තමයි ඔහුගේ CCTV මොනවද? ඔහු ආපු වාහනේ මොකක්ද? ඔහු කාත් එක්ක දාවේ. මේව සම්බන්ධයෙන් විමර්ශනයක් සේයාවක්වත් අපිට එලි කරන්න නැතුව ඔවුන් එකපාරටම කියනවා වෛද්‍ය මණ්ඩලයක් කරා මේක සියදිවි විනාශ ගැනීමක් කියලා අනාවරණයක් වුණා කියලා. නෑ මේක පිළිබඳව හොයන්න ඕනේ. මේ සැකකාරයන්ගේ තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. මේක මේ එක ළඟ සති දෙකක වුණු සිද්ධීන්. දැන් මේක ගැන ඇහුවොත් කිය මේව හුදකලා සිද්ධීන් එකකට එකක් සම්බන්ධ නැහැ කියලා. නමුත් අපි දැක්කා ගිය සතියේ හරියම නැත්තම් බොහොම ඒ ළඟපාත මහ බැංකුවට සම්බන්ධ අධ්‍යක්ෂකවරයෙක් ඔහුට වංචා චෝදනාවක් ආවා. ඒ වගේම තමයි මහා බැංකුවට නෙමෙයි මහා භාණ්ඩාගාරයට සම්බන්ධ. ඒ වගේම තමයි මහා භාණ්ඩාගාරයේ ලේකම්ට ආවා චෝදනාවක්. ජනතාව චෝදනා කරා. අපේ පක්ෂ විදිහට අපි චෝදනා කරා. ඒ අර හැකර්වරයෙක් සම්බන්ධයෙන් මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන්න කියලා. එතකොට ඒකට සම්බන්ධ පුද්ගලයාත් සියදිවි විනාශ ගත්තා. එතකොට දැන් මේ ශ්‍රී ලංකාව සුයිසයිඩ් ලංකාවද? ශ්‍රී ලංකාව නෙමෙයි සුයිසයිඩ් ලංකාව වෙලාද දැන් තියෙන්නේ ලංකාව. මොකද්ද මේකට හේතුව? යම්කිසි ආందోලනාත්මක දෙයක් වෙච්ච ගමන් පුද්ගලයෝ තමන්ගේ දිවි තොර කර ගන්නවා කියලා තමයි නිවුස් එක යන්නේ. දැන් ඔය පළවෙනි සිද්ධිය රංග කියන මහත්තයා මැරිලා තියෙන විදිය සියදිවි විනාශ ගැනීමට තියෙන අමාරුම ක්‍රමය තමයි ඔහු පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඔහු මැරිලා තියෙන්නේ ඔහුගේ නිවස නෙමෙයි වෙනත් තැනක. වෙනත් නිවස නොවන වෙනත් හුදකලා ස්ථානයක. එතකොට මේක සම්බන්ධයෙන් මොකද්ද කරන ලද පරීක්ෂණේ? මේක සම්බන්ධයෙන් සැකයි කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ. මොකද අපරාධ නඩු විධාන සංග්‍රහය මම නීතිඥවරයෙක් විදිහට කියන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිව තියෙනවා යම්කිසි මරණයක් අනාවරණය වුණායින් පස්සේ අදාළ ළඟම පොලිසිය ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕනේ. එතකොට ඒ රංග මහත්තයාගේ ෆෝන්ස් වලට ෆෝන් එකට ආපු කෝල්ස් මොනවද? ළඟදිම කවුද කතා කරේ? කතා කරලා එළියට එන්න කියලා කවුරු හරි කිව්වද? එහෙම නැත්නම් එහෙම කෝල්ස් ආවේ නැද්ද? රංග මහත්තයාගේ ඒ පහුගිය දවස්වල කොහොමද ෆෝන් ඩීටේල්ස් තියෙන්නේ? ඔහුගේ බැංකු ගනුදෙනු කොහොමද? ඒ වගේම තමයි ඔහු කොහෙටද ගිහිල්ලා තිබ්බේ මීට කලින් මේ වගේ තීරණ ගන්න කලින් බල නහරවල් කපාගෙන මැරෙන්න තරම් ආවේගයක් ඇති වෙන්න
එතකොට ඊට පස්සේ නිවසේ අය මෙයා මෙහෙම කලකිරීමකින් මැරෙන්න තරම් මට්ටමකින් හිටියා කියලා කිව්වද? පහුවෙන්ද කොහේ හරි යන්න ප්ලෑන් කරගෙන හිටියද? මේව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලිසිය මෙහෙ වෙද්දී නිහඬ වෙලා තියෙන්නේ. දැන් මේක මේ ශ්‍රී ලංකාව සුයිසයිඩ් ලංකාවක් බවට මේ ආණ්ඩුව ආවයින් පස්සේ පත් වෙලා සැකකාරයෝන්ගේ ජීවිත, මිනිස්සුන්ගේ ජීවිත මේ වෙද්දී දැඩි විදිහට අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක හොඳ රටකට සුදුසු තත්ත්වයක් නෙමෙයි. ශ්‍රී ලංකාව බලනහර කපා ගන්න හිතන මට්ටමට මිනිස්සුන්ට තියෙන රටක්. නැත්නම් බලනහර කැපුව එක සම්බන්ධයෙන් නිවැරදි ලෙස මාධ්‍යයටවත් ජනතාවටවත් හෙළි කරන්න බැරි පොලිසියක් තියෙන රටක් මේක. එතකොට ඔය කාරණේ එහෙම්මම යනවා. ඒ වගේම තමයි මේ ආණ්ඩුව අපි දැක්ක ආපු දවසේ ඉඳලා එකින් එක වංචා දූෂණ වලට යොමු වෙමින් ඒ වගේම තමයි රට අර්බුදයට ලක් කරන තීරණ ගනිමින් සිටින බවක් පෙනෙනවා. පටන් ගත්ත දවසේ ඉඳලම පටන් ගත්තා කන්ටේනර් 253. ඒක සම්බන්ධයෙන් වාර්තාව තවමත් එළියට ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ගල්ලංගුරු වංචාව සම්බන්ධයෙන් දැන් කොමිසමක් පත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය වලට පැමිණිලි දාලා තියෙනවා. පොලිසි විමර්ශනවලදී මොකක්ද උනේ? ඒ දේ සම්බන්ධයෙන් ජනතාවට මේ වෙද්දී පැහැදිලි හැඟීමක් නැහැ. ගල්ලංගුරු වංචාව සම්බන්ධයෙන් වග කියන්න ඕන පුද්ගලයා අස් වෙන්නේ නැතුව ඉද්දි ජනතාවගේ විශාල විරෝධයක් ආවයින් පස්සේ විපක්ෂයේ විශාල විරෝධයක් ආවයින් පස්සේ ඔහුට ඉල්ලාස්සන්න සිද්ධ වුණා. හැබැයි එතනදී අනුගමනය කරපු ක්‍රියාපටිපාටිය මහා භාණ්ඩාගාර ලේකම්ට ඇයි අනුගත වෙන්නේ නැත්තේ? බොහෝම පැහැදිලි ප්‍රශ්නයක්. මොකක්ද ප්‍රශ්නේ? ගල්ලංගුරු වංචාව සම්බන්ධයෙන් අස්වෙද්දී ඒ ඇමතිතුමා මොකද සඳහන් කරලා කිව්වේ? ගල්ලංගුරු වංචාවට අදාළ පරීක්ෂණ ස්වාධීන විදිහට කරන්න අයින් වෙනවා කියලා කිව්වා තමන්ගේ ඇමතිකමින්. ඒකේ හිටපු ලේකමුත් අමාත්‍යාංශ ලේකමුත් අයින් වුණා. එතකොට මේකත් ඒ වගේම වංචාවක්. මොකක්ද? හැකර් කියලා බොරුවට කියපු ඇතුලේ ඉන්න අයම අස්සම් කරලා සල්ලි එළියට දාපු මිලියන 2.5ක් ඇමරිකන් ඩොලර් ලංකාවට අහිමි වෙච්ච මේ දේ සම්බන්ධයෙන් අදාළ අවස්ථාවේදී පුටුවේ හිටපු අදාළ ගනුදෙනුවට තමන්ගේ අස්සන යොදපු පුද්ගලයා තාම තමන්ගේ තනතුරේ ඉන්නවා. එතකොට ඒ පුද්ගලයා වයින් කරන්න තරම් කොන්දක් නැද්ද? අපි අනුර කුමාරගෙන් අහනවා. කොන්දක් නැද්ද? මේක නිවැරදි ස්වාධීන පරීක්ෂණයක් නම් කරන්න ඕනේ. ඒ අදාළ පුද්ගලයෝ එතන ඉඳගෙන ඒ සාක්ෂි තනි කරම මහා භාණ්ඩාගාරය තුල තමයි ඒ වංචාවට අදාළ සාක්ෂි ටික තියෙන්නේ. එතකොට ඒ සාක්ෂි ටික එතන ඉන්න ලොක්කට තමයි හැන්ඩල් කරන්න හැකියාව තියෙන්නේ. එතකොට එහෙම හැන්ඩල් කරන්න හැකියාව තියෙන පුද්ගලයාව එතන තියාගෙන ඔහු නම් ඒක කරේ. ඔහුගේ අස්සන මත නම් මේ ඩොලර් මිලියන ගාන ලංකාවෙන් පිටතට ගියේ. ඔහුම එතන තියාගෙන මේ පරීක්ෂණය කරන්න පුළුවන්ද? බෑ. කරන්න බෑ. ඒ කරන පරීක්ෂණේ ස්වාධීන නැහැ. ඒකෙන්ද අපි මේ මොහොතේ බල කරලා කියනවා වහාම මේ පුද්ගලයාව අදාළ ධූරයෙන් ඉවත්